ඒක තමයි. සඳට යන පුංචි ලෝකාන්තය කියන්නේ මෙතන. ඔව්. මෙතන අතෙන්ට තමයි දැන් මෙතන මම කියනවා පස්සේ ගන්න එපා. ඒකට දැන් අපි මේ කනෝ තියෙන කනුවෙන් එහාට ඌව පළාත. අපි එන්නේ මැද. මේ කඩුව. ඔව්. ඒක බෝඩර් වගේ තමයි. ඒතර අර අතන අර කොළ පාට පේන්නේ ඒ හරිය මීටර 350ක් එහා කුඹුරුව ගාව කරනවා. මෙහි කුඹුරුව හදන්න බෑ. ඒක මෙතන දේශගුණ දෙකක්. මෙතන උස කොච්චරද මෙතන අද 6437ක් ඉස්සර 360ක වීව් එකක් තමයි මෙතන බලන්න පුළුවන්. මුළු වටේම එක තැන ඉඳලා බලන්න පුළුවන්. දැන් ලංකාවේ උසකන්ද 10ක් තියෙනවානේ. ඔව්. 9ක් පේනවා මෙතනට. මොකද්ද පේන්නේ? එතකොට අර පේන්නේ නමනු කුල. කවුද පේන්නේ? ගහිලා තියෙන්නේ කුළු 9ක් තියෙනවා. ඒකයි නමනු කුල කියලා කියන්නේ. ඒක තියෙන්නේ බදුල්ල කිලෝ. මොකද්ද? නමනු කුල. ඒක තමයි. නමනු කුල කියන්නේ කුළු 9ක්. එහෙම මුදුන් 9ක් තියෙනවා. මුදුන් 9ක්. ඔව්. ඒකයි කුළු කියලා කියන්නේ කුළු 9ක් තියෙනවා. ඒකයි නමනු කුල කියලා කියන්නේ. ඒක පැහැදිලි වෙලාවට පේනවනේ. ඔව් හොඳට පේනවා. එතකොට අනිත් එක සානු පහක් තියෙනවා ලංකාවේ. සානෝ මාතලේ සානෝ මහවැලි තැන්න සානෝ කොස්තන්ද සානෝ වැලිමඩ සානෝ. ඒතර වැලිමඩ සානෝ තමයි පේන්නේ. කොකල් මේ කඳු පන්තියේ සමාන උසකින් යුතු කඳු පන්තිය. යට වල කඳු අත තියෙන වල නේ. ඔව් ඔව්. කඳු අතර තියෙන පහත් බින් තැනි වල ආර්ථකත්වය නෙමෙයි මට පොඩි කාලේ මතක් වෙනවා. පිදුරු තලාගල කඳ තමයි එළියෙම පේන්නේ. ලංකාවට නැවක් පේන්නේ අපිට නොදන්නා ඇතුල් වෙනවනම් දැනගන්න පුළුවන් රඩාර් එක තියෙන එකේ රූපවාහිනී channel, i channel, සුත්තින් TV ඒකින් තමයි විකාශනය වෙන්නේ. ඊට පස්සේ අර කණු දෙකක් පේන්නේ ඒක තමයි කිකිලියා මාන කියන්නේ. අච්චරිසා තියෙනනේ. ඒකේ තමයි බල්ලෙන් පේන්නේ ලංකාවේ උසම ගම්මානේ. සාන්තිපුරේ කියන ගම. ඒ කාලේ හිටපු මන්ත්‍රීවරේ පුරාතක් ඇති කරලා තියෙනවා. ඒකේ පළවෙනි පුරේ තමයි සාන්තිපුරේ කියන්නේ. කලාපුර, විදුලිපුර, විජිතපුර, ගජපාපුර, ගැමුණුපුර කියන්නේ. ඒක අද තමයි දැන්. විලියම් ප්‍රනාන්ඩු කියන මන්ත්‍රීවරයා පුර 27ක් ඇති කරලා තියෙනවා නෝර්ලි දිස්ත්‍රික්කයේ. ඔය සිල්මියාපුර ආයෙත් අපි මාරු උඩ. අර අතන තියෙන සිංගල් ට්‍රී කණු හතරක් අතර නේද? ඊට පිටිපස්සෙන් අර ඈත තියෙන ග්‍රේට් රෙස්ටෝරන්ට් එකක් වගේ අර මොකද මාර ලස්සනයි උගුලේ. සතපෙන බුදු පිළිම කියලා කියන්නේ. කොනිකල් හේල්. ඔය කොහෙද පේන්නේ? ඕක පේන්නේ කොහටද? ඔය සෆාරි එකක් තියෙනවා. ඔය හග්ගලින් යනකොට උඩින් පේන එක නේද ඔය? නෑ නෑ. හග්ගලින් යනකොට පේන්නේ මේ තියෙන හග්ගල ගන්න. මේක හග්ගල ගන්න. අරක තියෙන්නේ අර කියන්නේ අපේ වෙල යනකොට පේන්නේ. කොනිකල් හීල් එක යන්න පුළුවන් කොහමද? කොනිකල් හේල් එකට ඉතින් ඕන තැන වාහනේ යන්න පුළුවන්. වාහනේ බෑ. ඒක තමයි නැත්තම් ගිහිල්ලා